ඒ වගේ ක්වොලිටියක් නැතිකම මම කිව්වේ මම මේ කාවවත් අපහසුතාවපත් කරන්න නෙමෙයි මේ දරුවන්ට පරිහරණය කරන්න ගෙනාව මෙට්ට. ඒ මෙට්ට වල ඇත්තටම ක්වොලිටියක් නැති කෙන මුළු ක්‍රීඩා පිටේම සියලුම පුහුණු කරුවා වගේම ඔක්කොම කතා වෙනවා. ඒ මෙට්ට ඉතින් අරලා පෙන්නුවේ මම ඒකට තියෙනවා මෙට් එක ඝනත්වයක් ඩෙන්සිටි එකක් තියෙනවා. ඒ ඩෙන්සිටි එක මේ මෙට්ටේ නැහැ. ඇත්තටම මේ මෙට්ට හදලා තියෙන්නේ ගෙනාපු සාම්පලයේ තියෙන මේ එක නෙමෙයි හදලා තියෙන්නේ. මේ ලංකාවේ සාමාන්‍ය මෙට්ට හදන කම්පැනි එකකින් අරගත්ත ස්පොන්ජ් කෑලි දාලා හදලා තියෙන්නේ. එතකොට මේ මෙට්ටත් හදන්නේ නිදිය ගන්න. මේ මෙට්ට උඩ ඉඳලා ළමෙක් පනින මෙට්ට. එතකොට මම දැක්කා ඇමතුමා ප්‍රකාශයක් කළා තියෙනවා මේ දුප්පත් පාසල් වලට දෙන්න කියලා. අපි දැන් හිතන්නේ දුප්පත් පාසල් වලට අපි කොහෙත්ම විරුද්ධ නැහැ දුප්පත් පාසල් ලබා දෙන එක. හැබැයි ලංකාවේ දුප්පත් පාසල් තියෙන 50ක් 100ක් නෙවෙයිනේ. එහෙනම් මේ ලංකාවේ තියෙන සියලුම පාසල් වලට මේක ලබා දෙන්න. මට අපිට ඉස්සලා හදක මේක දිස්ත්‍රික් මට්ටමේ ලබා දෙන්න. ඉතින් මම කිව්වා දිස්ත්‍රික් වල බැලුවොත් එම මම මගේ ගෙවල් නුවර බෝගාම්බර පිටනේ මෙට්ටයක් තියෙනවා. තාම මෙට්ටයක් එතනට දුන්නම ඇති. එහෙමනම් ජයතිලක ක්‍රීඩාංගනේ මෙට්ටයක් තියෙනවා. තාම මෙට්ටයක් දුන්නම ඇති. ඊට පස්සේ ගියාම දැන් දිගන මෙට්ටකට දෙන්න ඕනේ නැති. ඉතින් මං කවයිද මුල් ලංකාවට මෙට්ට ගෙන මෙට්ට 50ක් තිබ්බනම් 25ක් තිබ්බනම් ඇති දිස්ත්‍රික් 25ට කියලා. ඉතින් මං ඕක මේ මෙට්ට ගෙනීමේ අවබෝධයක් මේ බාල කරලා කතා කරා නෙමෙයි. මං කිව්වේ ක්වොලිටියක් දෙන්න ළමයිකට. ක්වොලිටි මෙට්ටයක්. මේකේ ක්වොලිටියක් නැති එක. අනිත් එක මේ මෙට්ටේ තවත් තැනකට දෙනවා නම් ලක්ෂ 3කට මෙතනට ලක්ෂ 4-4මාට දෙනවා නම් මෙතන මා කරේ ආයත ගනුදෙනුවක් සිදු වෙන කෙනා. එකක් දැනගන්න ඕනේ මම ඇල යුද හමුදා විශ්‍රාමිකයෙක්. මම සෙන්කඩකල අධිටනයකේ සමාජිකයෙක්. එතකොට දිනන්නට ජාවය කියන එකේ සමාජිකයෙක්. ඒක සුගත් තිලකරත්නත් එක්ක මේ ආණ්ඩුව බලයට කෙනෙක් මමත්. මේ ආණ්ඩුව විවේචනය කරන මේ තව පැත්තක දේශපාලන කරන් කරන්නේ මම වැරද්ද පෙන්නුවේ. එතකොට මම වැරද්ද පෙන්නපු එක වැරදිලා කියලා මේගොල්ලන් මෙතන මට ඇන්ට්‍රියක් දාන්න නම් සුසන්තිකක් වන්නේ මේක හොර ගුහාවක් කියලා. ඉතින් සුසන්තිකා යා මීඩියාකට එක හොර ගුහාවක් කළේ. එතකොට ඒගොල්ලන් ඒකට මොකුත් කිව්වේ නැහැනේ. දැන් මම මෙට්ට පෙන්නපුවාම මේකේ තියෙන අයථාකරණ පෙන්නුවම ඒක මම මෙතුමා විවේචනය කරා කියලා මම පොලිසියට කැඳවලා තියෙනවා. මම හිතුවේ පොලිසියට මගේ කට උත්තර ලබා දුන්නා. මම ඒක අදාළත් කියනවා. මේ මෙට්ට වල ක්වොලිටියක් නැතිකම කියනවා. එහෙමනම් ඕගොල්ලෝ ක්වොලිටියක් තියෙන කියලා ඔප්පු කරන්න එක. මොකද මේ සාම්පලේ ගෙනා මෙට්ට පිටරටින් ගෙනා මෙට්ට සාම්පලයට ගෙනාවා. හැබැයි මේ මෙට්ටේ හදිස්සියේ මේ හැදුවේ කිසිම ක්වොලිටියක් නැති මෙට්ට ටිකක් හැදුවේ. ඉතින් මේ මෙට්ට වල ඇත්තට තත්ත්වේ බාලයි. දැන් ඇමතුමාගේ කතාවේදී කියන ලී කුඩු වලට පනිලා ළමයි වැටිලා තුවාල වෙලා ඒවා නෝ. ඉතින් අපි මෙට්ටක් දෙන එක හොඳයි නේ. හැබැයි හොඳයි ළමයා ලී කුඩු වලට පනිද්දී දන්නා මේ ලී කුඩු වලට පනින එක ළමයා ආරක්ෂාකාරීව පනිනවා. හැබැයි මෙට්ටයක් දුන්නා මේ ළමයා ආරක්ෂාකාරී වෙන්න දන්නේ නැහැ. මේ ළමයා දන්නා මෙට්ටේම ආරක්ෂා කරනවා. හැබැයි මෙට්ටේ ආරක්ෂා වෙන්නේ නැහැ මේ වගේ බාල මෙට්ටයක් දුන්නා. මේ ළමයා ගිහලා කොන්ද වදින්න පුළුවන් කකුල වදින්න පුළුවන්. මේක ටික දවසක් ගියාම තමයි ළමයට ඉන්ජරි එක එන්නේ. ඒතර ළමයා බය නැතුව පනින එකයි ආරක්ෂා කරපනින එක ක්‍රම දෙකක්. අනිත් එක මේ රට පුරා අබින්න දරුවන්ට මෙට්ට ලබා දෙනවා වගේ එක මම කිව්වේ ක්‍රීඩා ටොරින්ටන් ක්‍රීඩා පිටින් අපිට බලන්න කියලා. ටොරින්ටන් ක්‍රීඩා පිටින් තියෙන බොහෝ අඩුපාඩු. ඒ කියන්නේ උපකරණ නැහැ, විසිකිරීම උපකරණ නැහැ. එතකොට දුවන්න ළමයින්ට ස්ටාර්ටින් බ්ලොක් නැහැ, හර්ල්ස් නැහැ. අර මම එකදා සුගත් තිලකරත් නැහැ. මම ග්‍රවුන්ඩ් එකට එක්කන් ඇවිල්ලා. මම එතුමාට සියලු අඩුපාඩු පෙන්නුවා. අර කාය වර්ධන එකේ අඩුපාඩු පෙන්නුවා. මේක ට්‍රෙඩ්මිල් එකක් දෙන්න. මේ ප්ලේට්ස් කැඩලා තියෙන ප්ලේට් දෙන්න, ඩම්බෙල්ස් දෙන්න. ඊට පස්සේ මම පෙන්නුවා ගිහිලා ඩිස්ක් එක විසික තැන ගිහිලා පෙන්නුවා මේ බලන්න මේ නෙට් එක හිල්. මේ නෙට් එකෙන් ඩිස්ක් එක එළියට යනවා. දුවන ළමයින්ගේ දාවන පතේට වැටෙන්නේ. එහෙම වැටිච්ච වාර අනන්තයි. ළමයින්ගේ වාසනාවට කාටවත් තුවාල නැහැ. ඒ නෙට් එකක් හදලා දෙන්න. ඒ කණු දිරලා තියෙන ඒවා හදලා දෙන්න. ඉතින් ඒ වගේ වැඩක් ගොඩකුත් මේක ටොරින්ටන් ක්‍රීඩාංගණය කියන්නේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ සහ කනිෂ්ඨ මට්ටමේ ක්‍රීඩකයෝ බොහෝ පිරිසක් පුහුණු වෙන තැනක්. ඒකයි මම කිව්වේ. අනිත් එක මම කිව්වේ සුගතදාසගේ කරපු සංගීත සම්දර්ශනය කරන්න ගිය එක. ඉතින් ඒවා අපි සාධන ඇමතුමා කියනවා නම් මේ සුගතදාසක හදන්න තිබ්බේ හින්දා මේක අපි සංගීත සම්දර්ශන දුන්නා නම් එහෙනම් පාසල් වලටයි මේ බුකින් ගත්තේ නිවාසාන්තර මල්ල කියලා තියන්නේ. දැන් මේ මාසේ පුරාට ඔයගොල්ලෝ බලන්න පාසල් කීපයක නිවාසාන්තර මල්ල කියලා තියෙනවා. දැන් හෙට නෙමෙයි අනිද්දා තියෙනවා මේ අර ලෝරිස් අnder තරංගාවලිය. ඒක තියෙන සුගතදාසගේ. එතකොට සුගතදාසගේ මැද හැදුවා යාපෝස් එක අවුවට වැස්සට තෙමි මාස ගාණක් මැද හැදුවා ඒක. ඒතර ඒවනේ මේ විනාශ වෙන්නේ. ඉතින් අපි විනාශය පෙන්වෙන්නේ නැත්තම් මේ ඇමතුමාට බැන වැදීමත් ඇමතුමාට සාධනිකක් අපේ වෙන්නේ නැහැ. අපි කරන්නේත් නැහැ. අපි විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා. පුරවැසියෙක්ද අපේ මහජන මුදල්. ඒකයි කරේ. ඉතින් මන් දන්නේ ඉදිරියේ ෆැමිලි වුණ කල තියෙන ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියෙක් ඇවිල්ලා ඒකේ නෙමෙත් තමයි මෙට්ටාරලා පෙන්නවා කියලා මාධ්‍යයට අනිත් එක තමයි ඇමතුමාට බැනවද්ද කියලා. ඉතින් මම ඇමතුමාට බැන්නේ නැහැ. කොහොමත් ඇමතුමාට බැනලා නැහැ. මම ඇමතුමා විවේචනය කරලා තියෙන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. රයිට්. බොහොම ස්තුතියි. නැවත එන්න මොකුත් කිව්වේ නැහැ. ඔව්. මම හිතන්නේ පළවෙනි වතාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ පැමිණිලක් දෙන්න කිව්ව පුද්ගලයන්ට මම මොකද ඔය ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් අපි කතා කරනත් පොලිසිය බැලුවොත් මේ ක්‍රීඩා අමාත්‍යාංශය ගොඩාක් පැමිණෙනවා මෙතනට. ඉතින් මම ඇත්තටම සාධාරණ කිව්වනේ දැන් බලන්න අපේ මල්ලකඩ සංගමන අක්‍රියනේ මාස 6ක් 7ක් තිස්සේ
දැන් තව ටික දවසක් ගියාම ඔක ඉන්ටර්නැෂනල් එකෙන් අපිව තහනමට ලක් කරනවා. ඒ තහනම ලක් කරනවා අපිට තරඟ වදින්නේ කොහොමද? දැන් මේ අනිත් ක්‍රීඩකයෝ දන්නවා තරඟ වදින්න බෑ අපේ සිංහ කොඩිය යටතේ. අපිට අභිමානිය නැති වෙනවා. අපිට ජාතික ගීය වාදනය කරන්න බැරි වෙනවා. අර තරුසි කරුණාරත්න දුවපු දිගන ග්‍රවුන්ඩ් එක. අද වෙනකොට අර දිත්තා සුලිත කුණාටුවෙන් වෙච්ච පස් කඩා වැටලා ගස් කඩා වැටලා දදටත් මාසයකට වැඩි තාම මේ ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරලා දුන්නේ නැහැ මේගොල්ලෝ.